හලෝ ගයිස් කොහොමද? හයි හොඳින් ඉන්නව නේද? 2025 අවුරුද්දේ ප්ලෑන් එක ඇචීව් කරගන්න පුළුවන් වුණාද? 2026 අවුරුද්දේ ප්ලෑන් එක හදලා ඉවරද? 2025 ප්ලෑන් එක ඇචීව් කරගන්න බැරි වුණ නිසා සමහර දේවල් අසාර්ථක වුණ නිසා සමහර විට 2026 ප්ලෑන් එක හදන්න පොඩි කම්මැලිකම ඩිමෝටිවේෂන් එකක් වගේ දෙයක් තිබුණාද? අන්න එහෙමනම් මේ වීඩියෝ එක අපි ඉස්සරහට අහගෙන යමු. 2025 අවුරුද්දේ ප්ලෑන් එක හදන්න ඇති. ඊට කලින් අවුරුදු වලත් ප්ලෑන් එක හදන්න ඇති. හැබැයි සමහර වෙලාවට සමහර තැන් සාර්ථක වෙන්න ඇති. සමහර තැන් අසාර්ථක වෙන්න ඇති. ඒකට හේතුව අපි ආයතනයක් ගත්තොත් එහෙම ආයතනයක අපි දේවල් කරනකොට දේවල් ඒ විදිහටම වෙනවද කියලා බලන්න වීක්ලි රිවිව්ස් තියෙනවා නේද? සමහර ලාවට ගත්තොත් එහෙම මන්ත්ලි රිවිව්ස් තියෙනවා. ඊට පස්සේ ක්වාටර්ලි රිවිව්ස් තියෙනවා. බයි ඇනුවලි මේ රිවිව්ස් තියෙනවා. මොනිටර් කරනවා අපි දේවල් නේ. මේ දේවල් අපි ප්ලෑන් කරපු දේවල් ඒ විදිහටම වෙනවද කියලා බලන්න අපි දේවල් මොනිටර් කරනවා. හැබැයි අපි අපේ පෞද්ගලික ජීවිතයේ දේවල් කරනකොට මේ දේවල් මොනිටර් කරනවාද? දේවල් පටන් ගන්න ඕනේ ජීවිතයේ දේවල් කරගෙන යන්න ඕනේ. ඒ යන අතරතුරේ අපි ඒවා රිවිව් කරන්න ඕනේ. අනිත් කාරණේ තමයි ඔබ අහලා තියෙනවද කතාවක්? උපතින් කෙනෙක් දක්ෂයෙකු හෝ විශිෂ්ටයෙකු වන්නේ නැහැ. එහෙම නැත්නම් දුර්වලයෙකු වන්නේ නැහැ. කෙනෙක් දක්ෂයෙකු හෝ විශිෂ්ටයෙකු වන්නේ ඔහු කරන ක්‍රියාවෙන්. ජීවිත කාලය තුළ ඔහු ඔහුගේ තියෙන දක්ෂතා ස්කිල්ස් වැඩි දියුණු කරගන්න ගන්න ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් විදිහට තමයි විශිෂ්ටයෙකු දක්ෂයෙකු වන්නේ. ඔවුන් ඉතාමත් විශ්වාසයෙන් වැඩ කරනවා. ඔහුගේ තියෙන දක්ෂතාවය නිසා, ඔහුගේ තියෙන හැකියාව නිසා මිනිස්සු මොකද කරන්නේ? ඉතාමත් විශ්වාසයෙන් වැඩ කරනවා. පියවර තියන්න ඕනේ. ඕනෑම දිග ගමනාන්තයට ළඟා වෙන්න නම් මුල් පියවර තියන්න ඕනේ කියලා. ඉතින් බොහොම හොඳයි. මුල් පියවර තියන්න ඕනේ. හැබැයි ගයිස් මුල් පියවර විතරක් තියලා නම් හරියන්නේ නැහැ. මුල් පියවර තියන්න ඕනේ. මුල් පියවර තියලා පියවරෙන් පියවර නොනවත්වා ගමනාන්තය දක්වා යන්න ඕනේ. ඒක නිසා ගයිස් 2026 ප්ලෑන් එක අනිවාර්යෙන් හදන්න. ඩිමෝටිවේට් වෙන්න එපා. ඒ වගේම ඔබ ඉතින් අධෛර්යයටපත් වෙන්න එපා. 25 ප්ලෑන් එක සාර්ථක කරගන්න ඒ ආකාරයෙන්ම බැරි වුණා හෝ මේ මට්ටමින්ම ළඟා කරගන්න බැරි වුණා කියලා 26 ප්ලෑන් එක අනිවාර්යෙන්ම හදන්න. ඒ ප්ලෑන් එක ළඟා කරගන්න ඔබ ක්‍රියා කරන ආකාරය වෙනස් කරන්න. ඔබේ දක්ෂතාව වැඩි දියුණු කරගන්න. පියවරෙන් පියවර ඉස්සරහට යන්න. කාලානුරූපීව ඔබගේ ප්ලෑන් එකට අනුව දේවල් සිද්ධ වෙනවද කියලා ඇචීව් කරපු දේවල් රිසල්ට්ස් ඒ ආකාරයෙන් වෙනවද කියලා මොනිටර් කරලා ප්‍රෝග්‍රස් රිවිව් එකක් කරලා බලන්න අනිවාර්යයෙන්ම සාර්ථක වෙන්න පුළුවන්. එහෙනම් අපි හැමෝම එකතුලා 2026 ප්ලෑන් එක හදමු. හදලා ඉවරලා මේ ප්ලෑන් එක ඇචීව් කරගමු. එhmenan මේ වගේම වැදගත් වීඩියෝ එකක් සමගින් හමු වෙන බලාපොරොත්තු වෙන්න අපි සමගන්නවා.